හෙලෝ ගයිස් අද වීඩියෝ එක සර්බියාවේ ඉන්න ඔයාගේ ශ්‍රී ලංකාවේ ඩ්‍රයිවිං ලයිසන් එක කොහොමද කන්වර්ට් කරගන්න කියලා සර්බියාවේ ඩ්‍රයිවිං ලයිසන් එකට. එහෙනම් යමු වීඩියෝ එකට. ඉතින් ඔයාලා දැනටමත් දන්නවා අද අපි කතා කරන්නේ කොහොමද සර්බියන් ඩ්‍රයිවිං ලයිසන් එකක් ගන්නෙ ඔයාගේ ශ්‍රී ලංකාවේ තියෙන ඩ්‍රයිවිං ලයිසන් එක දීලා කියලා. මුලින්ම කතාවේ වැදගත්ම කොටස ඔයාට තියෙන්න ඕන ශ්‍රී ලංකාවේ වළංගු රියදුරු බලපත්‍රයක්. ඉතින් ඒක කල් ඉකුත් නොවිය යුතුයි. ඔයාට ලංකාවේ වළංගු රියදුරු බලපත්‍රයක් තියෙනවා නම් ඔයා යන්න ඕනේ ළඟම තියෙන ඔයා ලියාපදිංචි ලිපිනය භාරව ඇති පොලිස් ස්ථානයට. ඔයා ළඟම තියෙන පොලිසියට ගියාම ඔයාට දෙනවා මෙන්න මේ වගේ කොලයක්. මේක නම් පොඩි එකක් තමයි මට දුන්නේ. මම දන්නේ ඔයාට කොහොම එකක් දෙයිද කියලා. සමහරට ඒ පොකොල භාගයක් දෙන්නත් පුළුවන්. ඉතින් පොලිසියෙන් මේ කොලේ දුන්නම ඔයාට තියෙන්නේ ඒකේ තියෙන අදාළ ලියකියවිලි ටික හදාගන්න. ඉතින් අපි කතා කරමු එකින් එක මොනවද ඒ ලියකියවිලි කියලා. අපට පේන ඇති මම දාලා තියෙනවා මෙතන කොලේ ලොකු කරලා වල පේන්නේ. මුලින්ම තියෙන්නේ ඔයාගේ වළංගු ශ්‍රී ලංකාවේ වළංගු ඩ්‍රයිවිං ලයිසන් එක. ඒ වගේම ඒකේ කොපි එකක්. ඊට පස්සේ දෙවෙනි එක තියෙන්නේ ඔයාගේ ඩ්‍රයිවිං ලයිසන් එක ට්‍රාන්ස්ලේට් කරගන්න ඕන රජයේ ලියාපදිංචිත ට්‍රන්ස්ලේට කෙනෙට කියලා. ඒ ට්‍රන්ස්ලේටර්ස් ලගේ බෙල්ග්‍රේට් ඉන්න ඒවගේ නොවිසාද ඉන්න දෙන්නෙක්ගේ මම නම්බස් දාලති බිස්නස් කාඩ් දෙක සයිඩ් එක වලට පේනවා. ඊට පස්ස තියෙනවා ඔයාගේ මෙඩිකල් රිපෝට් එක. මෙඩිකල් රිපෝට් එක නම් ඔයාලට ගන්න පුළුවන් ඔයාලාවට තියෙන මෙඩිකල් සෙන්ටර් එකකින් රජයේ ලියාපදිංචිත. ඔයාලට සමහර විට ඒක පොලිසියෙන් වුණත් ඒගොල්ලන්ගෙන් අහන්න පුළුවන් වළංගු ආයතන මොනවද තියෙන්නේ කියලාවට. ඊට පස්සේ තියෙනවා TRC එක ඔරිජිනල් ඒ වගේම ටෙම්පරරි රෙසිඩන්ස් සර්ටිෆිකේට් කියලා කොපි එකක් ඔයාලට ගන්න. ටෙම්පරරි රෙසිඩන්ස් සර්ටිෆිකේට් එකක් ගන්න නම් ඔයා කමියුනිකේෂන් එකට යන්න ඕන. එයාලට කිව්වහම ටෙම්පරරි රෙසිඩන්ස් සර්ටිෆිකේට් එකක් මට අරන් දෙන්න කියලා ඔයාගේ TRC එක පාවිච්චි කරලා එයාලා ඔයාට A4 කොලයක ඔයාගේ අරන් දෙනවා ටෙම්පරරි රෙසිඩන්ස් සර්ටිෆිකේට් එක. අන්තිමට යටම එක එතන තියෙනවා මුදලක් ගෙවන්න. මටරම් තියෙන්නේ සර්බියන් ඩිනාර් 12205ක් කියලාට පෙන පේපරක. ඉතින් ඒ මුදල ගෙවන්න තියෙන විදිහ තියෙනවා ඊට යට වරහන් නැතුව දාලා. ඒක තියෙන්නේ ඔයා මේක මේ අදාළ මේ මෙන්ෂන් කරලා තියෙන ආයතනයකින් අදාළ ප්‍රින්ට් අවුට් එක එම නැත්නම් ස්ලිප් එක ටයිප් කරගෙන තමයි ගෙවන්න ඕනේ. ඒ ස්ලිප් එක තමයි පොලිසියට ගිහින් දෙන්න ඕනේ. සමහර එක්ස්චේන්ජ් ඔෆිස් වල මේ වැඩේ කරගන්න පුළුවන්. එහෙම නැත්නම් යවට ඔයාට අහන්න පුළුවන් කාගෙන් හරි මේක පෙන්නලා මේක කොහොමද කරගන්න පුළුවන් කියලා. හරි. ඔයාලා දැනටමත් දන්නවා රියදුරු බරපත්‍රයක් ගන්න ඔයාට මෙඩිකල් රිපෝට් එකක් ඕන කියලා. මෙඩිකල් රිපෝට් එක ගන්න ගියාම අදාළ වෛද්‍ය ආයතනයෙන් එහෙම නැත්නම් මෙඩිකල් සෙන්ටර් එකෙන් ඔයාගෙන් අහනවා එහෙම නැත්නම් ඔයාගේ බලනවා පිටිපස්සේ තියෙන ඔය ක්ලාස් ටික. ඔයාට ලංකාවේ ඩ්‍රයිවිං ලයිසන් එකේ ඔයාට අදින්න පුළුවන්. එහෙම නැත්නම් ඩ්‍රයිව් කරන්න පුළුවන්. ක්ලාස් ටික බලන්න. අනිවාර්යෙන් බලන්න එයාලා ලියන පේපර් එකේ ඒ ක්ලාස් ටික හරියටම සඳහන් කරනවද කියලා. ඉතින් මෙන්න මේ අදාළ ලියකිලි ටික හදාගෙන ඒ ටික පොලිසියට බාර දුන්නාන් පස්සේ පොලිසියෙන් ඔයාලට දවසක් කියනවා. සමහර විට ඔයාලට සති දෙකක් කියන්න පුළුවන් නැත්නම් අදාළ දිනයක් ඔයාලට දෙන්න පුළුවන් ලිඛිතව. හරි කියලා දෙන්න පුළුවන් මාසේ මේ දවසේ එන්න කියලා. ඉතින් අන්න ඒ දවසට ගියාම ඔයාලට සර්බියාවේ රියදුරු බරපත්‍ර ගන්න පුළුවන්. ඒ වෙනකොට හැබැයි ඔයාගේ ශ්‍රී ලංකාවේ ඩ්‍රයිවිං ලයිසන් එක යාලා තියාගන්න. මේ මුළු ලියකියවිලි ප්‍රමාණයට ඔයාට මුළු මුදල යූරෝ 200ක් එහෙම නැත්නම් RSD 20000ක් සර්බියන් ඩිනාර් 20000ක් වගේ මුදලක් වැය වෙන්න පුළුවන්. ඉතින් ඒ මුදල වැය කරලා ඔයාටත් අවශ්‍ය නම් රියදුරු බරපත්‍ර මත ඩ්‍රයිවිං ලයිසන් එකක් ගන්න සර්බියාවේ මේ අදාළ පිළිවෙලට වැඩේ කරගන්න පුළුවන්. මම හිතනවා ඔයාලට තේරෙන්නේ නැති කියලා කොහොමද කන්වර්ට් කරගන්නේ ඔයාගේ ලංකාවේ ඩ්‍රයිවිං ලයිසන් එක සර්බියාවේ ඩ්‍රයිවිං ලයිසන් එකකට කියලා. මේ වීඩියෝ එක වැදගත් වෙයි කියලා හිතනවා නම් අනිත් අයටත් බලන්න ෂෙයා කරන්න. ඔයාලට මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් යට කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරන්න. ඉතින් ඊළඟ වීඩියෝ එක හම්බ වෙනකම් චාෝ.